ගමේ පන්සල අපේ පන්සල අපේ කමරකුකා අපේ දානිදි අපේ මරණිදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරකුකා අපේ දානිදි අපේ මරණිදි අපේ ළඟ මෙම කාර්ය ධර්මදේශනා පැවැත්වීම සඳහා මා ආරාධනා කර සිටින අප ලාල් මහතාට දැත්තක් ටීවී ස්වාමීන් වහන්සේට පිළිගන්න ලෙස අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ තෙම මඟුල සිහිපත් කරගෙන ඒ වගේම මේ උපාලි මහත්මයා, ඒ වගේම අශෝක මහත්මයා, ලාල් මහත්මයා, සුනිල් මහත්මයා කියන මේ හතර දෙනා මේ විහාරස්ථානයේ මීට පෙරත් දුර්ග පොහොය දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ධර්ම දේශනාව පැවැත්වුවා. ඒ වගේම මේ වෙසක් පොහොය නිමිති කරගෙන ඒ පිරිසම එකතු වෙලා මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේට කාව්‍යමය ධර්ම දේශනාවක් දේශනා කිරීමට ආරාධනා කර සිටින නිසා විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී සියලු දෙනාම සාදුකාරයක් දීලා පිළිගන්නා අතර එහෙමනම් උන්වහන්සේට ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා ආරාධනා කරා. එහෙමනම් උන්වහන්සේ ඒ කටයුතු ආරම්භ කරනු ඇත. එහෙමනම් සියලු දෙනාම සාදුකාරයක් දීලා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙන්න. සිල් සමාදන් වෙච්ච පිරිස හැර අනෙක් පින්වත් හැමදෙනාම තුන්වතාවක් নমස්කාරය කියන්න තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි समन्थ चक्रवालेषु अत्र गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාර සාර ගුණ ධාර ධාර දීති වීර වීර සුවිසරදං රූප රූප තල ආදි ආදි තප තේජ තේජ වාර සෝබනං තේජ තේජ වාර සෝබනං දේව දේව නාර නාග නාග සූර කේලි කේලි මකුටාසනං ලෝක ලෝක ගුරු රාජ රාජ සිරි පාද පාද පාන මහං පාද පාද පාන මහං लोक पूज गुण शील समादित संबुदु गुण रस फसकुना शोक नसन रे थलद आरु තල තේජවන්ත වූ මගක් ගිනා තේජවන්ත වූ මගක් ගිනා නේක නේක සූර අසුර නාග වාර වන්දනීය කල සිරස තනා ලෝක ශිවංකර ඌ අපරාජිත චරණ යුග්ම ආභි වන්දනා චරණ යුග්ම ආභි වන්දනා දීප දීප පාද 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 හිත භූත භූත නික රාකරං මාර මාර පාර රාජ රාජ සූර මෝලි මෝලි සනරාම රං මෝලි මෝලි
පනමාමහං ධම්ම ධම්ම පනමාමහං ලෝක ලෝක භව අඳුර අඳුර බඳු නිවන් එළිය නිති ගෙන දෙන්නේ සුවපත් කිරුමට සකල ජනී ජන මාර පරාජිත මග දුන්නේ මාර පරාජිත මග දුන්නේ නවතින සසරේ මෝහය දුරලන දෙව් මිනිසුන් සිත් සනහන්නේ කවදත් එක ලෙස හදමල තබමින් මම සිරි සදහම් නම දින්නේ මම සිරි සදහම් නම දින්නේ ඕඝ ඕඝ මති ඥාන ඥාන සුවී නීත නීත වීම ලප්පකං ධීර ධීර ධාර නාග නාග සුත සෝම සෝම සුඛ තත්ත්‍ර ජං සෝම සෝම සුඛ තත්ත්‍ර ජං राज राज हित भाव भाव सन साम साम सुग तोरा संग जाति जाति भाव दुख दुख घात संघ संघ पनमामहं संघ संघ पनमामहं राशि राशि गुण नेक ज्ञान भाल समधा अंजलि करनीयाई साग्य पुत्र गुण मार्ग सुदेशित सुपटिपन्न बाल रमणीयाई सुपटिपन्न बाल रमणीयाई पुण्यवंत जान यह मग गन्वन उत्तम लौतुरु गुण गीयाई सत्यवंत मन हार संग घन गुणवंदिमिन वेहे विसंगे संद पायाई गुणवंदिमिन विसंगे
සඳ පායයි ගුණ වඳිමින් වෙසඟෙහි සඳ පායයි සේනෝ යථා ඒක ධනෝ වාතේන සමීරති එවං නින්දං පසං සාසු න සමිඤ්ඤන්ති පණ්ඩිතාති මහසත්ගුණය ඇති උතුමෝ ඉපදීම ලෝකෙම පුරුදු කරවනු ඇති ඉවසීම මහමෙර සුළඟකින් බැරිසි සෙලවීම නොසැලී සිටිති පණ්ඩිතයෝ සෑමදාම හොඳ මෙන් නරක එන විදිහට පිළිගන්න සැනසුම නොහොඳ දැක නැහැකම් පාවෙන්න සොළඟින් මහා පර්වතයක් සිලවෙන්න නැහැවාගෙමලු හොඳ නැහැවාගෙමලු හිත හොඳ අය ඉවසන්නේ සදහති අපේ කාරුණික වාසනාවන්ත අපේ සුපින්වත්නි අමනුගම අපේ මෙහෙණි ආරාමයේ අපේ ආයතනාධිපතින් වහන්සේ ඇතුළු පින් ඇති අපේ පූජනීය මෙහෙණින් වහන්සේලාගේ අවසර අද මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොහොව දවසේදී පින්වත් ඔබ බලාපොරොත්තු වන්නේ ලස්සන මහඟු පින්කමක් සිදු කර ගන්නටයි. ඒ තමයි උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරගෙන මේ මනුස්ස ජීවිතයට අවශ්‍ය කරන එකදු ගුණ ධර්මයක් අද දවසේ මේ ජීවිතයට ලං කර ගන්නටයි මේ සෝදානම්. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න උන්වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරලා දෙන්නේ උන්වහන්සේ මේ ලෝකයට දායාද වූ නිසායි. උන්වහන්සේ බුද්ධත්වය ලබාගත් නිසායි. මේ කියන කාරණා දෙක අපේ මනසට කම්පනයක් ඇති කරවෙන අනිත් සිදුවීම තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පෙරණිවන් පෑම. මේ කියන තෙමබලයි අපි සිහි ගන්නන්නේ. ඒ අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පුදන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උතුම් පූජා කරන මේ උතුම් වූ පුණ්‍ය පොහොය දවසේදී
පින්වත් ඔබ වෙනුවෙන් මා ගෙනෙන්න බලාපොරොත්තු වන්නේ ලස්සන ජාතක දේශනාවක්. ඉවසීම ප්‍රගුණ කරන ලස්සනම ජාතක දේශනාවක්. ගුණධර්ම බොහෝ දේවල් කියලා දෙනවා. ලොකු ගොඩාක් ඔබ හැම දෙනාගේම මනස සුවපත් කරන, මනස ශක්තිමත් කරන, අවබෝධයෙන් තීන්දුව తీරන ගන්න ඕනේ කියන කරුණ මේ ජාතක දේශනාව ඇතුලේ අපිට පසක් කරලා දෙනවා. ඒ තමයි ශාන්තිවාදී ජාතකය. අපි අහලා බලමු මේ ජාතක කතාව. වරදට වාරද කවදාවත් කරනු එපා. පවකට පිනක් මිස පාපය යොදනු එපා. හොඳකට හොඳක් මිස නරකක් කරනු එපා. තරහට ඉවසීම මිස වෙන දෙයක් එපා. ඉස්සර කාලේ ගුණ ධම් රැකී උතුමන්වනේ ජීවිත වලිනි මේ ඔවදාන මතු වෙන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්නේ මේ ජාතක කතාවට දේශවන් දෙන්නේ. තිලෝක පියා දෙවුරම වැඩ වසන සාඳ කෝපෙන් දැවෙන හිමි නමකට මානස තද ඉවසීමේ ආගය පහදා දේවන ලීද දෙසුමේ කතාවේ විස්තර ආහනවාද. කසීරටෙහි දඹ දිව පරසිද්ධ කලාබු මහරජ දන්නා යුද්ධ රජ කරවන සඳ ගුණදම් මැද්ද බඹුනුගේක කුලයක පරිසුද්ධ බමුණුගේක කුලයක පරිසුද්ධ අප බෝසත් කුමරුන් උපදින්නේ තුන්ඩිකය යනුවෙනි නම් දුන්නේ. සියලු සැපත්ගෙන කුමරු වැඩෙන්නේ පරම්පරා
මිවන්නේ පරම්පරා ගණයකි මිවන්නේ සදහැති අපේ පින්වත්නි ඈත අතීතේ කසී රට කලාප කියන මහරජ කෙනෙක් රජකම් කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා තුන්ඩිකය නමින් ප්‍රසිද්ධ වෙලා තමන්ගේ පරම්පරාවෙන් විශාල ධනයක් තමන්ට හිමි වෙලා තිබුණා. ධනයට වස්තුවට නොමැත ආසහිතින්නේ සියලුම සම්පත් නැති බැරි අයට බෙදන්නේ පස්කම් සැප පිළිබඳ නැහැ සිතක් සිතන්නේ ගිහිගේ අතර හැර යන්නට සිතා සිටින්නේ සියලුම දේම දානයටම නිතරම දෙනවා සංසාරේ දාන පාරමිතාව පුරනවා තාපස වෙස් ආරගෙන මම බවුන් වඩනවා මහාන වෙලා හිමාල මහ වනයට යනවා මේ විදිහට ගිහි ජීවිතය අතහැරලා දාලා හිමාල වනයේ සෑහෙන කාලයක් තවුස්දම් පුරලා මේ තාපසයා ලුණු යඹුල් ටිකක් සොයා ගැනීම සඳහා බරණැස් නුවරට එනවා. ඒ වෙදින් කලාප කියන මහරජතුමාගේ උයනේ මෙන්න මේ විදිහට වාසය කරනවා. දිනයක් තැන ගාත කොට ගාත වෙහෙස නිසා පසුදා පිඬු පිනිස මහමාවතට ගියා ගෙන්ගෙට වැඩම කොට තම ආහාරය සොයා ඒ රට සෙනෙවියා ගේ දොර කඩට ගියා දැක තවුසාගේ ඉරියව් පැහැදෙනවා සැක නැතිවම මේ නම් හොඳ තවුසෙක් වෙනවා අරගෙන පාත්‍රයද දන් පිලි ගන්වනවා
වහන්සේ මේ බරණැස් පුරයට පැමිණිලා කලාප කියන මහරජතුමාගේ රාජ්‍ය උද්‍යානයේ සොයින් වැඩ ඉඳලා පසුදින ගෙපිලි වලින් තමන්ගේ ආහාරය සොයා ගැනීම සඳහා පිණ්ඩපාතයේ යෙදෙනවා. මේ ගෙපිලි වලින් වඩින අවස්ථාවක මේ රටේ රජතුමාගේ සෙනවියාගේ ගෙදරටත් මේ තාපසයාණන් වහන්සේ පිඬු පිණිස පැමිණෙනවා. මේ පැමිණි අවස්ථාවේදී මේ තාපසයාණන් වහන්සේට මේ සෙනවියා ඇරයුමක් දෙනවා. තමන්ගේ ගෙදරට නිතිපතාම දිනපතාම දානය සඳහා වඩින්න කියලා. මේ විදිහට ආරාධනා කරමින් මේ තාපසයාණන් වහන්සේ සෙනවියාගේ ගෙදරින් දානය වළඳලා රජතුමාගේ උයනට ගිහින් විවේකීව බණ භාවනා කරමින් මේ විදිහට කාලය ගෙවිලා යනකොට මෙන්න මේ වගේ සිදුවීම් පෙළක් සිදු වෙනවා. महाराज तुमा एही राज काम करवानी राज मेरे पालयत नितरम तैन धुन्ने अभिमेकियन दावसित भी लाई इन्ने धन्यवाद एमदीन मोन वाद विन्ने राभिमात्म आंगनाम पीरी वारागेन केलियट सित पुरागेन सनसिमि सातुटु वेमि यान सित दारागेन सालवाट निधागेन इदा मेकियन खलाब महाराजतुमा सुरापाने करला තමන්ගේ රාජ්‍යෝද්‍යානයට පැමිණෙනවා. ඔයන් කිලිකිරීම සඳහා ඒ උනත් මේ කියන මහරජතුමාට ඔයන් කෙලි කරන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඔයන් කෙලි කිරීම සඳහා පැමිණියා. ඒ සියල්ල ඒ විදිහට සිදුවන්නේ නැහැ. එදා මේ කලාප කියන මහරජතුමා එක අඟනකගේ කුකුලෙහි නින්දට යනවා. अंगनुन सामग तुटु विन्नाई फैमिनिन्ने रहा मेरे
වාවන්නේ එක අඟනකගේ උකුලේස තබමින්නේ මහරජතුමා සුළු මොහොතක් නිදියන්නේ මේ විදිහට කලාප කියන මහරජතුමා නිදාගත්තට පස්සේ රජු සමග පැමිණි සියලුම නාටිකාංගන කාන්තාවන් මෙන්න මේ විදිහට එදා කල්පනා කරනවා අප මහනිරිඳුන් දැන් නිදියන්නේ කාටද අපේ මේ රැඟුමන් පින්වන්නේ ගයන වයන දෑ බිමට දමන්නේ උයනේ සිව්දිග සිරිය බලන්නේ උයනේ සිව්දිග සිරිය බලන්නේ වනමල් පිපිලා සුවඳ හමන්නේ සියොතුන් ගේගී කන් පිනවන්නේ විල්වල දියරැලි සතුට සදන්නේ අඟනුන් මේ අත ඇවිදින් යන්නේ අඟනුන් මේ අත ඇවිදින් යන්නේ ශාන්ත ඉරියව් වලිනුයි ඉන්නේ දාන්ත කමනෙත් දෙකින් පෙනෙන්නේ ශාන්තියයි මුහුණේ ඉතිරෙන්නේ ශාන්තිවාදී තවුසදකින්නේ ශාන්තිවාදී තවුසදකින්නේ ඒ ඉරියව්වල උන් පැහැදෙන්නේ මනසට කිසියම් සුවයක් සදන්නේ ජීවමාන ජීවන මාවත විනතක යන්නේ තවුසා අසලට අඟනුන් යන්නේ තවුසා අසලට අඟනුන් යන්නේ තවුසා වටකොට දහම් අසනවා ඉඳ හිට හෝ වරම ලැබෙනවා සැදැහැ සිතින් පින් සිත් පුරවනවා නිහඬ මොවින් සිටි තැන පසු වෙනවා නිහඬ මොවින් සිටි තැන පසු වෙනවා මෙන්න මේ ආකාරයට එදා කලාබ කියන රජතුමා සමග සැපමිණි අර අගනුන් ශාන්තිවාදී තාපසයා වට කොටගෙන සුමෙහි වූ මధుර බණපදයක් අහගෙන ඒ බණපදයෙන් තමන්ගේ ජීවිතේ ඒකාකාරී භව තුරන් කරගන්නට උත්සාහ දරනවනේ කාන්තාවන් සියලුම දෙනා මෙන්න මේ වෙලාවේ අඟනුන් නොසිතන විදියට
අර සියලුම කාන්තාවන් නොසිතන විදිහට රාජෝද්‍යානයේ මෙන්න මේ විදිහේ දෙයක් සිදු වෙනවා අපේ පින්වත්නි. රාජු ගැහැණියකගේ උකුලේ නිදියන්නේ වෛරය ගැහැණිගේ සිත නිරිඳුන් ඇහැරවා ගන්නට සිත දෙන්නේ හෙමින් හෙමින් දෙකකොල නිරිඳුන්ගේ නින්දට බාධා වෙනවා කුමක්ද සිදු වුනේ රජු විමසනවා ගැස්සිලා මහ රජු වටපිට බලලා එහි විමසනවා වටපිට බලලා එහි විමසනවා සදහැති අපේ පින්වත්නි කලාබු කියන මහරජතුමා එදා මත්පැන් පානය කරමින් තමන්ගේ අංගනාවන් සමගම උයන් කෙලි කරන්නට ආවත් රජතුමාගේ මත් බව නිසාවෙන් ඒ සියල්ල වියකී යනවා. මේ කලාප කියන මහරජතුමා එක් අංගනකගේ උකුලෙහි තමන්ගේ හිස තබාගෙන සුවසේ නින්දට වැටෙනවා. රජතුමා ඉදිරියේ විවිධ දර්ශන හැඟුම් නැටුම් ගෙයුම් දක්වන්නට යෙදුණු අංගනාවන් දකිනවා. කලාප කියන මහරජතුමාගේ නින්දේ ස්වභාවය දැකලා අරගෙන ආවා වූ සිළුම බඩු බාහිර ආදිය පැත්තකට දාලා අර සියලුම අංගනාවන් මේ කලාප කියන මහරජතුමාගේ රාජෝද්‍යානයේ රිසිසේ විනෝද වෙමින් ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යන අතරතුර තවුස්තම් පුරලා අපි බෝධිසත්වයන් වහන්සේ බරණැස්පුරයට පැමිණි මේ ශරීරයට ලොණු ඇඹුල් ඇතිව ආහාර ටිකක් ලබා ගන්නටයි. ඒ ඇවිදින් තමයි මේ කලාප කියන මහරජතුමාගේ රාජෝද්‍යානයේ තැනක් තෝරගෙන සුදුසු තැනක් තෝරගෙන බොහොම සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. මේ දර්ශනය දකින මේ අංගනාවන් කල්පනා කරනවා මේ ඉන්නම ප්‍රසන්න වූ තාපසවරේ අපි ගිහින් බලමු. ශාන්ති මොහත් භාවය මේ කියන තවුසානල් ළඟ තිබෙන බව මේ අංගනාවන් සෙවම දකිනවා. ඒ දකින මේ අංගනාවන් මේ තාපසයා කෙරෙහි පැහැදිලා ධර්මය අහන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී අර කලාප කියන මහරජතුමා එක අංගනාවකගේ කුකුලේ
තමන්ගේ හිස තමාගෙන බොහොම සුවයෙන් නිදාගෙන ඉන්න අවස්ථාවේ මේ සියලුම දේවල් දකින අර කාන්තාව අර අංගනාව කල්පනා කරනවා අර සෑම දිනාම තාපසවරයාගෙන් බණ අහනවා මට කිසිවක් නැහැ වෛරය කෝපය හදවතේ ඇති කරගෙන ඒ හැම දිනාටම මං අද පාඩමක් උගන්වන්නම් කියලා සෙමින් තමන්ගේ දෙකගොල සලවලා රජතුමාගේ නින්ද කඩලා රජතුමා ඇහැරවලා ඒ ඇහැරුණු රජතුමා බලනවා තමන් සමග පැමිණිච්ච අය කොහෙද කියලා එනමුත් මේ රජතුමා ඒ සියලු දෙනාම නොදකින නිසාවෙන් මේ රජතුමා වටපිට බලනවා මේ අය කොහෙද රැඳිලා ඉන්නේ කියලා. ඒ අවස්ථාවේදී මේ කලාප කියන මහරජතුමාට මෙන්න මේ වගේ දෙයක් තමන්ගේ දැසට දකින්නට ලැබෙනවා. අංගනුන් නොමැති බාවනීරිඳුට වැටහෙනවා කොමෙහි සිටිය අංගනුන් යැයි විමසනවා රජුලංග සිටිය තරුණිය පිළිතුරු දෙනවා තවුසාලඟට ගිය බව ඇය පෙන්වනවා තවමත් සූරා මතගත සිත පවතින්නේ ඇහැරීමත් සමග කෝපය මතුවෙන්නේ හිටපන් හොඳ වැඩක් කරනවා කියමින්නේ තාපසයා ළඟට මහරජු දිව යන්නේ හිටපන් නුඹට අද මම දඬුවම් දෙනවා කඩුවත් ඉනින් ඇදගෙන අරගෙන යනවා මේ බොරු තවුස් දම් අද මම නිම කරවා කිය තාපසය මෙරුමට සැරසෙනවා බිසවුන් රජු හරස් කොට ආසිපත ගන්නේ එනමුදු නොමැත සිත කෝපය නැති
බිසුන් ගසා දාතවුසට ලං වෙන්නේ නුඹ මොනවාදියෙක් දැයි රාජු විමසන්නේ සදහැති අපේ අම්මේ තාත්තේ ඕ වර්තමාන සමාජයේ මේ වගේම ඉවසීම් නැති පුද්ගලයන් අපි දකිනවා අනන්තවත් ඒ වගේම තමයි ඉවසීම ප්‍රගුණ කරපු උදවියන් අපි අනන්තවත් මේ සමාජයෙන් දකිනවා බහුතරයක් අපි දකින්නේ ඉවසීම නැති උදවියමයි එනිසා මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීම තුළ ආදරණ බර දෙමව්පියන්ට ආදරවර ගුරු බෞද්ධන්ට समस्त समाजेම සුවපත් කරන්න උපකාර වෙන ලස්සනම ධර්ම කාරණාවක් තමයි මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීම. එනිසා මේ ඉවසීමේ නැතිකම නිසා සමහර අවස්ථාවල ආදරවර දූ පුතුන්ට ජීවිත හිමි වෙලා තියෙනවා. ආදරවර දූ පුතුන් නිසා ආදරවර මව්පියන්ට ජීවිත අහිමි වෙලා තියෙනවා. ආදරවර දූ පුතුන් නිසා සමහර දූ පුතුන්ට ජීවිත අහිමි වෙලා තියෙනවා. ඕ වර්තමාන සමාජයේ දිහා බලනකොට ඒ සියල්ලම අද පසක් වෙලා පේන්න තියෙනවා. මිනිසුන්ගේ හිත්වල දරුවන්ගේ හිත්වල මේ ඉවසීමේ ගුණය නැති බවක් මේ වර්තමාන සමාජයේ වෙනකොට මේ වර්තමාන සමාජයේ අපිට දකින්නම තියෙන කාරණාවක්. එනිසා ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය ඔබේ දූ පුතාට මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම ලස්සන ගුණධර්ම තියෙන දුවෙක් පුතෙක් නිර්මාණය කරන්න නැත්තම් කවදාවත් ඒ දූ පුතාගේ ගුණධර්ම නම් වර්ධනය වෙන්නේ නැහැ. එනිසා මේ ධර්මශාලාව දිහා බලනකොට සෑම විහාරස්ථානයක ධර්මශාලා දිහා බලනකොට කිසිම දුවෙක් පුතෙක් මේ ධර්මශාලාවල අඩුම තරමේ මේ වෙසක් පොහොය දවස තුළ දකින්න කියන්න හම්බ වෙනවා අඩුයි. හේතුව මොකද්ද? ඒ දරුවන්ගේ හදවතවල ඒ දරුවන්ගේ මනසේ තියෙන ගුණ ධර්ම නෙවෙයි විනෝදකාමී ජීවිතයන් භාවයට ඒ ජීවිතපත් වෙලා ඉවරයි. එනිසා ආදරණීය අම්මලා තාත්තලා ඒකට වග කිය යුතු වග විය යුතු අය භාවයට පත් වෙනවා. එනිසා ආදරණීය දුවට පුතාට උස්මහත් කරන ආදරණීය දුවට පුතාට ගුණධර්ම දෙන්න ආදරණීය අම්මේ තාත්තේ ගුණධර්ම කියලා දෙන්න දහම් පාසලට යවන්න පොතපත පරිශීලනය කරා පමණක්මදි බාහිර තියෙන දේවලු ඒ වගේම තමයි අභ්‍යන්තර තියෙන දේවලු මේ දහම් ධර්ම සතුව තියෙනවා ඒ සියල්ලම. ඒ නිසා ඒ උතුම් ගුණාංග ටික ඒ මනසට දැමිය යුතුමයි. එහෙමනොත් ලස්සන ගුණධර්ම තියෙන හොඳ උගත් දුවෙක් පුතෙක් මේ සමාජයට බිහි වෙනවා නොඅනුමානයි. ඒ නිසා ආදරණීය අම්මලා තාත්තලාට ඒ වගකීම බාර කරමින් බලමු අපි මේ කතාවේ මේ කතා නායකයා වන අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ මේ කලාප කියන මහරජතුමා අතර මේ සිදුවන සිද්ධි ධාමයේ නිසා මේ තාපසයා මරන්න කියලා අර කලාප කියන මහරජතුමා කඩුවක් අරගෙන ඉතා වෛරී චේතනාවෙන් අර සියලුම අංගනාවන් පිරිවරාගෙන ඉන්න ස්ථානයට මේ මහරජතුමා කෝපෙන් දිලිදිලි කඩුවක් අරගෙන එනවා. එනමුත් මේ විසෝරු නැගිටලා මේ රජතුමාව හරස් කරා. මේ රජතුමා ඒ කිසිම දෙයක් කනකටවත් ගන්නේ නැතිව අර විසෝරු පැත්තකට දාලා අහනවා ඔබ කොමන වාදියෙක්ද කියලා. ඊට පස්සේ මේ තාපසයා උත්තරයක් දෙනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ පිළිතුරු දෙනවා. පෙන්වත් මහරජතුමනි මම ශාන්තිවාදී තාපසයා කියලා පිළිතුරු දෙනවා.
සමරමි බුදු ගුණ නව අරහාදී පසු වෙමි සගමුක් සුව ගැන පැදී වෛරය නොමවී සිත උද පාදී මම වෙමි මහරජ ශාන්තිවාදී මම වෙමි මහරජ ශාන්තිවාදී නිරිඳුට නැහැ වදන තේරෙන්නේ කුමක්ද මේ ශාන්තිවාදී කියන්නේ කෝපෙන් තවුසාගෙන් විමසන්නි තවුසා එවදන පහදා දුන්නේ තවුසා එවදන පහදා දුන්නේ කවුරුද මට මිත් සිත නීති පාතුරන්නේ මමත් ඔහුට මිත් සිත නීති පාතුරන්නේ කවුරුද මට වෛරෙන් නීති සලකන්නේ ඔහුටත් මෙම මිත් සිත නීති පාතුරන්නේ තමන්ට මෛත්‍රී කරන අයට අමෛත්‍රී හෙවත් වෛර කරන අයට කිසිම වෙනසක් නැතිව එකම මිත් සිත පතුරන නිසා මම ශාන්තිවාදී නම් වෙමි කියලා මේ මහරජතුමාට එදා විස්තර කරලා දෙනවා මම නුඹේ ශාන්තිය කොහොම එකක්ද කියලා බලන්නම් කියන මික්ඛලාගෝ කියන මහරජතුමා පින්වත්නි මුළු මහත් දඹදිව තලාවම කම්පා කරමින් තවත් මහා පාපකාරී ක්‍රියාවකට එදා මෙන්න මේ ආකාරයට සෝදානම් වෙනවා තවුසානිහනවි එතනම පාසු වෙනවා මහරජු වධක යා එතනට කැඳවනවා හරත් මල් පැලඳ රතු රිද්දක් පොරවනවා පොරවත් හැකින වදකයා එතනට එනවා ස්වාමීනි කාටද අදවද දෙවන්නේ රජතාපස
තාවෝසා ඉවසන්නේ නැහැ කිසි අකරුණාවක් ලාය මතුවන්නේ දැන් නුඹේ ශාන්තිය කොතනද පවතින්නේ මහරජු එලෙස තාවෝසාගෙන් විමසන්නේ දැන් මගේ ශාන්තිය පයකයි පවතින්නේ උපහාසයෙන් මිනිනිරිඳුට පවසන්නේ තවදුර කෝප වූ මහරජු අන දෙන්නේ වදකය මුගේ එක කකුලක් කපපන්නේ ලේ ගලනවා රාජ උයනම වසාගෙන තවුසානි හඬමය මේ සැම දරාගෙන ඔබ වෙහෙසුනත් මහරජ අතපය කපාගෙන නැහැ ඉවසීම අඩුවන්නේ හදේන මෙන්න මේ ආකාරයට ශාන්තිවාදී තාපසයාට වද වේදනා දීලා තවමත් නුඹේ ශාන්තිය තියනවද කියලා අහන මේ මහරජතුමාට මේ තවුසා මෙන්න මේ විදිහට පවසනවා මාගේ අතපය කැපුවත් කනාසාදය කපල දැම්මත් ඉවසීම තියෙන්නේ මාගේ හදවතේ රජතුමනි මේ තාපසතුමා මේ මහරජතුමාට ඒ විදිහට එදා පිළිතුරු දෙනවා නුඹ මගේ අතපය කපලා දමන්නේ මගේ කන්නාස ඇයි සිඳු වන්නේ නැහැ මගේ කරුණා සිත අඩුවන්නේ නිරිඳුනි එය හොඳට නිරිඳුනි එය හොඳ
වේලා ලේනවා තව මාත් ඉවසීම ඇති භාව පවසනවා නොඹ එතියා ගන් කියලා මෝර දෙනවා විලුඹෙන් ලයට ඇනලා රාජු පිට වෙනවා මොනවා කළත් නැහැ ඔහු තරහා ගන්නේ රාජුගේ සිතටමයි එය වාද දුන්නේ ගහලා පයින් තාපසයාට පිට වෙන්නේ ඒකයි ගතිය රාජ කෙරුවත් දුදනන්නේ මෙසේ එදා කලාප කියන මහරජතුමා ශාන්තිවාදී තාපසතුමාගේ අත්පාසි අල්ල කපල දාලා රජතුමා ගියාට පසු එතුමාට උපස්ථාන කරන සෙනෙවිතුමා ඇවිදින් කපන ලද අත්පාකන්නාසාදිය එක් කරලා බැඳලා ඇඟේ ලේ පිස දාලා එක තැනක වාඩි කරලා මෙන්න මෙහෙම කියනවා මහරජු නිසා ඔබ හට ආද වාද දුන්නේ රට වැසියන් මහා කම්පා වෙනි ඉන්නේ එනිසා අප කෙරෙහි කෝපය නොමවන්නේ රජුටයි ඒ සියලු පව්කම් අත් වෙන්නේ නැහැ කිසි කෝපයක් මාගේ සිත තුළ ගාවා මේ ඉවසීම සැනසීමට මග වේවා කාටත් මෙවැනි දෑමතුවත හුරු වේවා මහරජතුමා චිරහත් කල් සැර දේවා විපතක් කළත් තමලට නැහැ පාලිගන්නේ ඒකයි ගතිය ගුණදම් ඇති මිනිසුන්නේ මෙවැනි පුරුදු සංසාරෙහි
ලැබගන්නේ බෝසත්වරුන් පමණයි එය විඳගන්නේ එදා තමන්ට වද වේදනා දුන්න මේ කලාපු කියන මහරජතුමා චිරහත් කල් සුඛී සුවපත් වේවා කියලා අපේ බෝධිසත්වයන් වහන්සේ එහෙම නැත්නම් ශාන්තිවාදී තාපසයන්න් වහන්සේ ඉදා ප්‍රාර්ථනා කරනවා බෝධිසත්වරුන්ගේ උදාාර චරිත ලක්ෂණ මෙබඳු කතාවලින් පැහැදිලි වෙනවා නේද එදා තාපසයාට වද දීලා අපේ බෝධිසත්වයන් වහන්සේට වද දීලා කලාප මහරජතුමාට යන්න පුළුවන් උනේ උයනේ පේන තෙක්මානයට පමණයි එනිසා ආදරණීය මේ තාත්තා මේ වර්තමාන සමාජයේ මේ විදිහටම සමහර අකුසල් කර්ම අපට විපාක දෙන බව දක්නට තියෙනවා අපි ඒකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා දෙසයම් කිසිය කුසලයක් සිද්ධ කරන්න කලින් එකපාරක් නෙවෙයි දෙපාරක් තුන් පාරක් හිතන්න හේතුව තමයි මේක ලස්සන පින් ඇති මනුස්සාභාවය කවදාවත් මේ වගේ මනුස්සාභාවයක් ඔබට මට ලැබෙන්නේ නැහැ අකුසලයට මේ ගතසිත යොදව ගත්තොත් කුසලයෙන් මේ ගතසිත සුවපත් කරගත්තොත් මේ ලස්සන පින් ඇති මනුස්ස ජීවිතේ දවසකදී සුවපත් වේවි ඔබ මම කවදාවත් කැමති නැහැ සතෙක් සුවපාවෙක් කියලා උප්පත්තිය ලබන්න එනිසා පුණ්‍යති ලස්සන මනුස්සාභාවයක් වරන් මේ ලස්සන මනුස්ස ජීවිතේ පිනක් ධර්මයක් සිද්ධ කරගෙන ජීවිතේ සුවපත් කරගන්න කියන කාරණාවයි පිනත් ඔබට මම මේ වෙලාවේ සිහිපත් කරන්නේ කලාප කියන මහරජතුමා එදා කොච්චර අර තාපසයාට වද දුන්නත් ඒ රජතුමාට මික්ෂාන්තිවාදී තාපසතුමා බොහෝම මෙත්සිතින් යුක්ත රජතුමා චිරහත් කල් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කළා රජතුමාගේ ප්‍රාර්ථනාව එසේ කළා මික්ෂාන්තිවාදී තාපසතුමාට කළ ඒ මහා අපරාධයේ හේතුවෙන් රජතුමාට මෙන්න මේ වගේ අපරාධක අත් වෙනවා මෙපමණ වෙලාවක් මහා පව් ගංගක ගිලී උයනේ කෙළවරට යයි කෝපයෙන් දිලී කළ අපරාධයට මී කත රැගෙන පලී වැටුනා නරකයට මහා බෝල් පොළොව පැලී රජවරු වේලාත් නාරකාදී උපදින්නේ සිල්වත් ආයත කරනාලද වාරදින්නේ නැහැ මහා පොළොව ඒ වාගේ ආය ඕලාන්නේ ඒකයි අපායට
අද දුන් තාවුස් තෙම එදිනම මිය යනවා මෙත් සිත එහෙත් භාවයෙන් භාවයට යනවා සදහැති අපේ ආදරණීය අම්මේ තාත්තේ ශාන්තිවාදී ජාතක කතා මෙතනින් අහවර වෙලා ගියත් මේ කතා පොතේ අපිට බොහෝ දේවල් මේ මිනිස් ජීවිතයට කියලා දෙනවා පාසල් ජීවිතයට ඇතුළත් වෙලා ඉන්න ආදරණීය දූපතුන්ට බොහොම ලස්සන කතන්දරයක් කියලා දෙනවා ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරන්න කියන කාරණාව පාසල් පද්ධතියෙන් තුල ඇතිවන කලහකාරී ක්‍රියාදාමයන් මගහරවා ගන්නට ලස්සන කතාවක් තමයි ශාන්තිවාදී ජාතකයේ ඉවසීමේ ගුණය. එපමණක් නෙවෙයි සමාජයට එන තරුණ තරුණියන්ගේ ජීවිතය ලස්සන කරන ගුණාංගයක් තමයි ශාන්තිවාදී ජාතකය. එහෙම නැතුනොත් එහෙම පිහි අමෝරාගෙන කඩු අමෝරාගෙන සමහර දූපතුන් අපි දකිනවා සමහරුන්ගෙන් පරිගන්නා ස්වභාවයක් හිත පිට නැති මිනිස්සු ලෙසින් සමහරුන්ගේ ගිලසිඳුල දාන ස්වභාවයක් සමහරුන් කපටල කොටල දාන ස්වභාවයක් අපි දකිනවා සමස්ත සමාජයෙන් මේ වසීමේ ගුණය නැති නිසාමයි ඒ ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ සමහර ආදරණීය අම්මල තාත්තලා සමහර ආදරණීය දූපතුන් මේ වැටකඩළු වලට මිනිමරා ගන්න සමාජයක් ඉවසීමේ ගුණාංගය තිබුණා නම් කවදාවත් අපි වැටකඩළු වලටවත් වැටේනි වලටවත් ඒ වගේම තමයි ඉඩම කඩකටවත් සහෝදරකම් නැති වෙන්නේ නැහැ අම්මා තාත්තා නැති වෙන්නේ නැහැ එනිසා ඒ වගේ සමාජයක් මේ වර්තමාන සමාජයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය අපිට පසක් කරලා තියෙන්නේ ඒ සියල්ලම පසකට දාලා මේ ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරගෙන මේ ලස්සන මනුස්ස ජීවිතේ සුවපත් කරගන්න කියන කාරණාවයි අපිට අපේ මේ මනුස්ස ජීවිතේට වටහලා දෙන්නේ අවබෝධ කරලා දෙන්නේ පිනත් හැමදෙනාටම මම මෙන්න මේ විදිහේ ප්‍රාර්ථනාවක් කරනවා අවසානයේ කොපමණ ගැහැට ආවත් ඉවසන්න පුළුවන් කමක් අවැසිය සකසා ගන්න බනසුවත් ඔබේ මනසින් ආගන්න කොපමණ දුරට හැකි වේදයි ඉවසන්න කාගෙත් ජීවිත මන් සාරු වේවා ඉවසීමේ ගුණයට හුරු වේවා ලෝහිත බිඳු පොළොවේ නොගැටේවා බුදුන් වැඩිය මග පිය එසවේවා බුදුන් වැඩිය මග පිය එසවේවා බුදුන් වැඩිය මග පිය එසවේවා
දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා සොවින් පෙළෙන සත් සොවින් මිදෙත්වා භයෙන් පෙළෙන සත් භයෙන් මිදෙත්වා සෑම දෙනා ලොව සුවපත් වේවා සෑම දෙනා ලොව සුවපත් වේවා සෑම දෙනා ලොව සුවපත් වෙත්වා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සාදු කියන්නේ සදෙහිදී අපේ කාරුණික පින්වත්නි අපේ උඩගම අමනුගම මෙහෙණියාරාම අපේ ආයතනාධිපතිනි අපේ පින්වත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන අපේ මෙහෙණින් වහන්සේලාගේ නාසර අපේ පින්වත් අම්මේ තාත්තේ පින්වත් හැමදෙනාම ඉතා ලස්සන මහ පින්කමක් සිදු කර ගන්නට යෙදුණා. දැන් මේ පින්කමේ බලාපොරොත්තු වන්නේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටයි. නිසා බෝධිමල්කඩ විහාර මාවතේ පදිංචි ලාල් මහත්මයා සහ උපාලි මහත්මයා අශෝක මහත්මයා සුනිල් මහත්මයා සහ ඒ කියන සෑම අයගේම පවුල් වල හැමදෙනාම කරාසී වෙමින් මේ උදාාරතර මහා පින්කම සිද්ධ කරන්නට යෙදෙනවා. එසා ධර්ම දානමේ පින්කමේ තිබෙන වටිනාකම හැමදෙනාම දැන් හොඳට අහලා පුරුදුයි. ඒකේ වටිනාකම හොඳට ගන්න. එකදු හෝ දහම් පදයක් මේ උතුම් වූ පුරපසළොස්වක බොහෝ දවසේ ආදර කර මේ පින්තුන්ගේ මනසට යොදවන්න තිබීම ගැනම මනසට එකතු කර එකල ඔබේ ජීවිතය සුවපත් කරන්න මේ මහ පින්කම රුකුලක් වේවි. කවදා හරි දවසක පින්නත් ඔබට මරණ මංචකට ඇද වැටෙනකොට හිතල සතුටු වෙන්න පුළුවන්. ලස්සන මහ පින්කමක් භාවයට මේ පින්කමපත් වේවි. එනිසා ලාල් මහත්මයාට, උපාලි මහත්මයාට, අශෝක මහත්මයාට, සුනිල් මහත්මයා ඇතුළු ඒ පවුල් සෑම දෙනාටම ආදර කර ඒ මව්වරු, පියවරු, ඒ වගේම මේ දූ දරුවන් ප්‍රධානව පවුලේ හැම දෙනාටම මේ උදාාරතර මහා පින්කම් මාලාව ආශිර්වාදයක් වේවා. ඒ හැම දෙනාටම කායික මානසික චිත්ත පීඩාදී දුර වේවා. ආයුර ආරෝග්‍ය සැප සම්පatti ලං වේවා. අපලෝපාදර දෝෂාන්ධකාර නොපෙනෙන බලවේග ඇස්වහ කටවහ දෝෂ මේ සියල්ල දුරු කරගන්න. ලස්සන වාසනාවන්ත පින් ඇති ජීවිතයක් ගෙවන්න. මෙන්න මේ මහා පින්කම ආශිර්වාදයක් වේවා. ඒ පවුලේ ආදරබර දූපතුන්ට මේ උදාාරතර මහ පින්කම ආශිර්වාදයක් වේවා.
දරුවන්ගේ අනාගත ලෝකේ ලස්සන වේවා. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන මේ රටට සමාජයට සම්බුදු සසුනට ඒ වගේම තමයි පිනත් ආදරණීය දෙමාපියන්ට සේවය කරන ලස්සන දෝල පුතා ලබන්න ආදර කර දෝ පුතුන්ට මේ මහ පින්කම ආශිර්වාදයක් වේවා. සෑම දිනකටම සතර දළදා හාමුදුරන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා සලසේවා. ඊළඟට මේ පින්කම සඳහා එකතු පාදාවන අපේ ගෞරවනීය අපේ පිනත් අපේ මව්වරු පිරු හැමදෙනාටම ඒ වගේම තමයි අපේ ආදරණීය දෝල පුතාල හැමදෙනාටම වචනිකින් හරි ශක්තියක් වුණු සෑම කෙනෙකුටම මේ උදාාරතර මහ පින්කම ආශිර්වාදයක් වේවා. හැමදෙනාටම කායික මානසික චිත්ත පීඩාදී දුර වේලා ආයුර ආරෝග්‍ය සැප සම්පත් ලං වෙලා වාසනාවන්ත ලස්සන පින්යත ජීවිතයක් ගෙවන්න. අම්මේ තාත්තේ දවේ පුත්‍රේ ඔබට මේ මහා පින්කම් මාලාව ආශිර්වාදයක් වේවා. ඊළඟට සතර දළදා හාමුදුරන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය අම්මේ තාත්තේ දරුවනේ ඔබේ ජීවිතයට ලැබේවා සැලසේවා කියලා හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේට අනිකුත් අපේ මෙහෙණින් වහන්සේලාට මේ මහා පින්කම ආශිර්වාදයක් වේවා. ඔබ වෙනුවෙන් මේ වගේ තවත් පින් දහම් සංවිධානය කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔබ යහමකට යොමු කරන අපේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේලාට මේ උදාාරතර මහා පින්කම ආශිර්වාදයක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලැබේවා. ඊළඟට මේ මෙහෙණි ආරාමයේ ඉඳලා අපවත් වේවදාල ප්‍රධාන මෙහෙණින් වහන්සේ අපි මේ මෙහෙණින් වහන්සේ තමයි මේ කරගෙන විස්ථානීය ආරම්භ කරගෙන බොහෝ අප වෙලා කැප වෙලා මේක කොට ලැබුවේ. එනිසා මෙහෙණින් වහන්සේටත් මේ මහා පින්කම අපි පරලොවින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. උන්වහන්සේගේ සාංසාරික සසර භවයේ සෝපත් වේවා. නිවනින් සැනසෙත්වා. පිනත් අපේ අම්මලා තාත්තලා නම් ඉන්නේ මිය පරලෝකයේ. ඥාතීන්ටත් මේ මහා පින්කම අනුමෝදන් කරමු. මේ පින්කම සඳහා දායකත්වයෙන් කරන හැමදෙනාම ඉන්නේ මිය පරලෝකයේ. ඥාතීන්ටත් මේ මහා පින් අපි අනුමෝදන් කරමු. ඒ අත්ංගේ සසර සෝපත් වේවා. උතුම් නිවනින් සැනසෙත්වා. ඊළඟට විශේෂයෙන්ම ලාල් මහත්මයාගේ ආදරණීය අම්මා රෝගී තත්ත්වයෙන් පසුවන බව මතක් කරනවා. ඒ නිසා මේ විසංගේ සිද්ධ කරපු මේ අසිරිමත් මහා පින්කම හේතු කොටගෙන බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ බලයේ ශක්තිය හේතු කොටගෙන සතර දළදා හාමුදුරන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ බලයේ ශක්තිය හේතු කොටගෙන ඔබ සිද්ධ කරපු මහ පින්කම් මෙනි සිද්ධ කරපු මේ උදාාරතර මහ පින්කම් මාලාවේ ආනිසංසය බෙලේ ශක්තිය හේතු කොටගෙන ඔබේ ආදරණීය මෞතුමියට නිරෝගී සම්පන්නිය ලබන්න කායික මානසික චිත්ත පීඩා දුරු කරගන්න හිසේ පටන් දෙපාන්තර දක්වා තිබෙන සියලුම රෝග හා දුරු කරගෙන වාසනාවන්ත ලස්සන ජීවිතයක් ගෙවන්න ප්‍රතිකාර කරනවා නම් කරන කිර ප්‍රතිකාර ධර්මයෙන් ශරීරගත වේවා එක්මන් සුව ලබන්න ශතවර්ෂ ආදී කාල සුජීවත් වාසය කරන්න ආදරබර අම්මාට මේ හැම පින්කමක්ම හැම ආශිර්වාදයක්ම ඇගේ ජීවිතයට හේතු වාසනා වේවා උතුම් ආශිර්වාදයක්ම වේවා. අවසානයේ පිනත් ඔබටත් මටත් මේ මහා පින්කම නිවන් පිණසම හේතු වේවා ප්‍රාර්ථනා කරමි. ඔහොම වෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපතායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාති සමිංචතු. හැමදෙනාටම තෙරුවන් සරණයි.
පරිස්කාර පූජා කරන අවස්ථාව හැමදෙනාම සාදුකාරයෙන් පවත්වමින් එකතු වෙනවා.